කතාවත් අහන්න චිත්‍රපටය වෙනස්ම කතා තේමාවක් ගත් චිත්‍රපටයක්. අපේ ආදිවාසීන්ගේ පරිසරය තුළ සිදු කරන කතාවක්. අනෝමානිගේ මං හිතන්නේ සිහිනයක් සැබෑ කරගත්ත මොහොතක්. මොකද අනෝමානි ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඇවිල්ලා මේ කතාව රූපගත කරන්න විශාල වෙහෙසක් දැරුවා. අලුත්ම ආධුනික පුවතක් රැගත් සිනමාපටයක් මං ආරම්භුවේ. ඇත්තටම අපේ සමාජයට එකෙන් පොඩි පණිවිඩයක් දෙනවා. තමන්ගේ යුතුයකම් ඉෂ්ට කිරීම සහ ඒ නිවැරදි තැන තමන් සිටිය යුතුයි කියන එක. විශේෂයෙන්ම ආචාර්ය නන්දාමාලිනී මහත්මියගේ අභාවයේ සිදුවන මොහොතක. නමුත් මේ චිත්‍රපටයේ තේමා ගීතයේ පිට වසර ගණනාවට කලින් ගායනා කරේ ඇය. ඒ හඬ ඇහෙනකොට මම හිතන්නේ ශාලාවේ සියලු දෙනාටම මම හිතන්නේ එහි තියෙන ඇයගේ තියෙන මේ ශෝකාකූල අද දිනේ තියෙන ස්වභාවය සියලු දෙනාටම දැනුණා. ඉතින් මේකම කවදාකවත් මතක නොවන දිනයක් වෙනවා. විශේෂයෙන් මේකට මම ස්තුතිවන්ත කරන්න ඕන අනුමානි රුතුගුට. මොකද ඇය විශේෂයෙන්ම ඉල්ලා සිටින නන්දාමාලිනී මහත්මියගේ ගීතයක් මේ චිත්‍රපටයට අඩංගු වෙද්දී මේ තේමාවට ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටක ජීවත් වෙන අනෝමානි තමන්ගේ මව්බිමට ඇවිදිලා සිංහල චිත්‍රපටයක් කිරීමම විශේෂත්වයක් තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයට මමත් සම්බන්ධ වුණා. මම 2009-10 වගේ අනෝමානි වඳුරගත්තේ සුනිල් ටී ෆර්නෑන්ඩුගෙන්. එතකොට අනෝමානි කිව්වා එයාට චිත්‍රපටයක් කරන්න ඕනේ කියලා. හොඳ චිත්‍රපටයක්. මම හිතනවා මේ චිත්‍රපටිය අපේ රටේ ප්‍රේක්ෂකයෝ බලන්න ඕනේ කියලා. මේ චිත්‍රපටිය අගෝස්තු 28 වෙනිදා සිට වෙනුපුරා සිනමා ශාලාවල් වල තිරගත වෙනවා. මම කාන්තාවක් විදියට ශ්‍රී ලාංකික කාන්තාවක් විදියට මම හිතනවා මේ නිර්මාණය අනිත් කාන්තාවටත් ශක්තියක් ධෛර්යයක් වේවි කියලා. මේක වෙනස් විදියක කතාවක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඒ නිසා මේක හුඟක් විදියටම පරාර්ථකාමී මවක් විදියට කාන්තාවක් විදියට පිළිඹු වෙන චරිතයක් තමයි සදීගේ චරිතය. ඒ වගේම ගුණාගේ චරිතයත් සදීගේ චරිතය තුලින් මැවිච්ච මේ චිත්‍රපටිය ජීවන් කුමාරතුංග වැනි ජනප්‍රිය නළුවෙක් දායක වීම නන්දාමාලිනී වැනි අපේ රටේ උසස් අග්‍රගණ්‍ය ගායිකාවක්ගේ එකතුවත් ලූෂන් බුලත් සිංහල මහතා වැනි ලේඛකයෙක්ගේ නවරත්න ගමගේ වැනි සංගීතඥයෙක්ගේ එකතුවත් මුසු වෙච්ච මේ කතාවත් අහන චිත්‍රපටිය නරඹන්න කියලා මම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරනවා.